ආයිබුවන් ඔන්න ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නේ 2019 වර්ෂයේ තිරගත වුණු ඇනිමේෂන් සහ ලයිව් ඇක්ෂන් එකතු කරලා හදලා තියෙන ඇලිටා බැටල් ඇන්ගල් කියන මූවි එක. ඉතින් මේ මූවි සීරීස් එකේ දෙවෙනි මූවි එක 2025 ඒ කිව්වේ මේ අවුරුද්දේදී රිලීස් කරනවා කියලා මේගොල්ලන්ගේ නිල වෙබ් අඩවියේම සඳහනක් දාලා තියෙනවා. ඉතින් දෙවෙනි මූවි එක එන්නත් කලින් ඔන්න පළවෙනි එක රස විඳින්න කියලා අපි ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින්ම මූවි එක පටන් ගන්නේ පෘථිවියේ ඇතිවුණු මහා යුද්ධයක් නැතහොත් මහා බිඳවැටීමකින් අවුරුදු 300කට පස්සේ පෘථිවියේ තත්ත්වය පෙන්වන දර්ශනයකින්. කෙසේ හෝ මේ වන විට පෘථිවියේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පෙනුම සහ සියලු දේ විශාල වශයෙන් යාන්ත්‍රීකරණය වෙලා තමයි තියෙන්නේ. ඒත් එක්කම අහසේ තිබෙන විශාල යානයක් වගේ යන්ත්‍රයකින් උඩ ඉඳන් පහළට ඉවත් කරන පරණ යන්ත්‍ර කොටස් පහළට දමන දර්ශනයකට කතාව මාරු වෙනවා. ඔයාලා විශ්වාස කරනවද මේක යානයක් නෙවෙයි මේක අහසේ හදලා තියෙන නගරයක් කියලා. ඉතින් මේකේ නම තමයි සාලයන් කියලා කියන්නේ. ඒ වගේම මේකේ තමයි පෘථිවියේ හදපු මෙවැනි ස්කයි සිටි වලින් ඉතිරිව තියෙන එකම නගරය. කොහොම හරි සාලයන් වලින් එළියේ ජීවත් වන හැම මිනිස්සෙක්ගෙම වගේ ආශාව තමයි කවදා හරිම සාලයන් වලට යන්න අවස්ථාවක් උදා කරගන්න එක. ඒත් එක්කම ඩොක්ටර් කෙනෙක් සාලයන් වල ඉඳන් පහළට දමන කුණු කන්ද ළඟින් එහි ඇති යන්ත්‍ර කොටස් එකතු කරන දර්ශනයකට කතාව මාරු වෙනවා. මෙයාගේ නම තමයි ඊඩෝන්. හැබැයි මෙයා දැන් ඉන්න අය වගේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් නම් නෙවෙයි. අනාගතේ ඉඳී කියලා විශ්වාස කරන්න පුළුවන් වෛද්‍යවරයෙක්. කොහොම හරි මෙයා මේ වෙලාවේ මේ යන්ත්‍ර කොටස් එකතු කරන අතරේ මොහු දකිනවා ගැහැණු ළමයෙකුගේ ආකෘතියකට හදපු රොබෝ කෙනෙකුගේ කොටසක් මේ කුණු ගොඩේ තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් මේ රොබෝගේ මොලේ ක්‍රියාකාරීත්වයෙන් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා මේ රොබෝව ඔහුගේ නිවසට අරන් ගිහින් මෙයාව ආයෙත් හදන්න උත්සාහ කරනවා. කොහමද ඊට ටික දවසකට පස්සේ ඇඳක් උඩ වාඩිලා ඉන්න ගැහැණු රොබෝ කෙනෙක් පෙන්වන දර්ශනයකට කතාව මාරු වෙනවා. ඉතින් ඔව් මේ වෙන විට ඊඩෝන් මේ රොබෝව හරි ලස්සනට ආයෙත් හදලායි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ රොබෝ පහළට ගිහින් ඔහුගෙන් අහනවා මම කොහෙද මේ ඉන්නේ ඔයාලා කවුද කියලා. ඉතින් ඊඩෝන් කියනවා ඔයා කලබල වෙන්න එපා. ඔයා දැන් ඉන්නේ මගේ ගෙදර. ඔයාව මං හොයාගත්තේ කුණු කන්දක ඉඳලා. ඒ වෙද්දී ඔයාට සෑහෙන්න හානි වෙලා තමයි තිබුණේ. දැන් කොහොමද මොකක්ම හරි වේදනාවක් අපහසුතාවක් එහෙම දැනෙනවද කියලා ඊඩෝන් රොබෝගෙන් අහනවා. ඉතින් මේ වෙලාවේ රොබෝ කියනවා නෑ ඇත්තටම එහෙම කිසිම දෙයක් නැහැ. මට සැහැල්ලුවක් තමයි දැනෙන්නේ කියලා. හැබැයි මට අඩුම තරමේ මගේ නමවත් මතක නැහැ. මගේ මතකය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් කියලා. ඉතින් කොහොම හරි මේ රොබෝ සාමාන්‍ය මිනිස්සෙක්ට වගේ කෑම කන්න ඒ කෑමවල රස හඳුනා ගන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙක්ට වගේ හැඟීම් දැනීම් දැනෙන ආකාරයට හදපු රොබෝ කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඊඩෝන් මෙයාව එළියට එක්කගෙන ගියාට පස්සේ මේ නගරයේ දකින්න රොබෝ පුදුමයෙන් පුදුමයටපත් වෙනවා. ඒ වගේම අර අහසේ තියෙන යානය මොකද්ද කියලත් මෙයා ඊඩෝන්ගෙන් අහනවා. ඉතින් මේ වෙලාවේ ඊඩෝන් කියනවා ඒ යානයක් නෙවෙයි ඒක නගරයක් කියලා. ඉහළ පන්තියේ අය තමයි එහි ජීවත් වෙන්නේ කියලා. ඒ වගේම අපි වගේ පහළ පන්තියේ අය තමයි මෙහි ඉන්නේ කියලා. ඒත් එක්කම අද ඉඳන් ඔයාගේ නම ඇලිටා කියලත් ඊඩෝන් රොබෝට කියනවා. කොහොම හරි මේ වෙලාවේ ඇලිටට හියෝගෝ කියලා යාළුවෙකුත් මුණ ගැහෙනවා. ඒත් එක්කම එදා රෑ මේ නගරේ ඉන්න කෙනෙක්ව කවුරු හරි මරණ දර්ශනයක් කතාවේ පෙන්නනවා. කොහොම හරි ඊට පස්සේ දවසේ රෑ වෙලා ගෙදරට එන ඊඩෝන් දිහා බලන් ඉන්න ඇලිටා දකිනවා එයාගේ අතක ලේ වගයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ එළියේදී නැවතත් ඇලිටට හියෝගෝව හම්බෙන දර්ශනයකට කතාව මාරු වෙනවා. මේ වෙලාවේ මෙයාලා යාළුවෝ එක්ක සෙල්ලමක් කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ හියෝගෝ ඇලිටවත් මේ සෙල්ලමට එකතු කරගන්නවා. ඉතින් ඇලිටා මේ වෙලාවේ හරිම ඉක්මනට මේ සෙල්ලම ඉගෙනගෙන අනිත් අයව පරාද කරලා දානවා. ඉතින් ඊට පස්සේ හියෝගෝ මෙයා වැඩිපුරම ඉන්න කැමති නගරේ තියෙන ගොඩක් උස ගොඩනැගිල්ලකට එක් කරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ හියෝගෝ කියනවා ඔයාට පේනව නේද අර අහසේ තියෙන ස්කයි සිටි එක. ඒක තමයි මගේ හීනේ මං කවදා හරි එතනට යනවා කියලා. ඒත් එක්කම ඇලිටත් කියනවා මටත් ආසයි ඇත්තටම මේ තැන මොන වගේද කියලා බලන්න. ඊට පස්සේ hina වෙන ගමන් හියෝගෝ කියනවා ඔයාට ඒක අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. ඔයා මේ වෙද්දිත් ඒක දැකලායි තියෙන්නේ. මොකද ඔය පහළට දාන හැම යන්ත්‍රයක්ම එන්නේ ස්කයි සිටි එකේ ඉඳලා. එහෙම නැත්තම් සාලයන් වල ඉඳලා කියලා කියනවා. ඉතින් ඒ කොහොමුණත් මේ වෙද්දිත් ඇලිටගේ මතකය නම්
මේ කිසිම දෙයක් නැහැ. කොහොම හරි ඊට පස්සේ දවසේ රෑ ඉඩෝන් එළියට යනවා දැකපු ඇලිටා ඉඩෝන් ගැන සැක හිතිලා ඊඩෝන්ට හොරෙන් එයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ඊඩෝන් එයා ළඟ තියෙන ආයුධයකින් එළියේ ඉන්න මිනිස්සෙක්ව මරන්න තමයි මේ හදන්නේ. ඒත් එක්කම එලිටා මෙතනට ඇවිත් ඒ මිනිස්සයව බේරගන්න හදනවා. ඉතින් ඔන්න මේත් එක්කම මෙතනට නාසියානා කියන රොබෝ කෙනෙක් එක්ක තවත් රොබෝ කෙනෙකුයි රොබෝ කිලර් කෙනෙකුයි ඇවිත් මෙයාලා දෙන්නව වට කරගෙන මරන්න හදනවා. ඉතින් ඇත්තටම ඊඩෝන් කියන්නේ හන්ට කෙනෙක්. ඒ කියන්නේ මෙයා මේ නගරේ ජීවත් වෙන නරක මිනිස්සු සහ රොබෝලව මරලා දැම්මම මෙයාට ඒ මරණ හැම කෙනෙකු වෙනුවෙන්ම සල්ලි හම්බ වෙනවා. මිනිස්සු කිව්වට මේ නගරේ ඇත්තටම ජීවත් වෙන්නේ යාන්ත්‍රීකරණය වූ මිනිස් භාග සහ මිනිසුන් විදියට හදපු රොබෝවරු තමයි. කොහොම හරි මේ වෙලාවේ එකපාරටම තරහ ගිහින් හිටපු ඇලිටා හරි දක්ෂ විදියට මෙතන ඉන්න හැම කෙනෙක්ටම පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ වෙලාවේ මෙතනට ආපු විශාල රොබෝට නම් මෙතනින් බේරිලා පැන ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ සටන අතරතුරේදී ඇලිටට කලින් වෙච්ච දේවල් වගේක් මතක් වෙන්නත් පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඊඩෝන් නාසියානා කියන රොබෝගේ ඔළුවත් තරන් ඔහුට මුදල් ලබා දෙන තැනට ගිහින් නාසියානට අදාළ මුදල් තෑගිත් අරගෙන මෙතනින් එළියට එනවා. මේත් එක්කම ඇලිටා ඊඩෝන්ගෙන් අහනවා ඔයා මෙච්චර අවදානමක් කරන් මිනිස්සුන්ව මරන්නේ සල්ලි වලට විතරමද කියලා. ඊට පස්සේ ඊඩෝන් කියනවා ඇත්තටම ඔව් නැත්තම් මම මගේ ක්ලිනික් එක වහලා සෑහෙන්න කල්. මොකද මේ නගරේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට මුදල් ගෙවලා ප්‍රතිකර්ම කරගන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා. කොහොම හරි ඉතින් ඊඩෝන්ගේ දුව මැරිලා තියෙන්නේ එයාම හදපු රොබෝ මිනිස්සෙක් අතින්. ඉතින් මේ සිද්ධ වෙච්ච දේත් එක්ක ඇති වුණ අධික තරහත් එක්කම තමයි මෙයාට දිගටම හන්ට කෙනෙක් විදියට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ කියලාත් කියනවා. ඉතින් ඊට පස්සේ වෙබ්ටර් කියලා කෙනෙක්ව පෙන්වන දර්ශනයකට කතාව මාරු වෙනවා. ඉතින් මෙයා තමයි මේ නගරේ පැවැත්වෙන මෝටර්බෝල් කියන සෙල්ලමේ ප්‍රධාන සංවිධායකයා විදියට වැඩ කරන්නේ. ඔන්න ඉතින් කොහොම හරි මේ වෙලාවේ අර ඇලීටගෙන් බේරිලා පැනගත්ත විශාල රොබෝ වෙබ්ටර්ව ඒ කිව්වේ අර මෝටර්බෝල් සෙල්ලමේ ප්‍රධාන සංවිධායකයව හොයාගෙන මෙතනට එනවා. ඉතින් නෝ මෙයා වැඩ කරන්නේත් වෙබ්ටර්ටම තමයි. මේ වෙලාවේ ඔහු කියනවා එලිටා කියලා ශක්තිමත් රොබෝ කෙනෙක් මේ නගරයට ඇවිල්ලා ඉන්නවා කියලා. අන්න එයා තමයි මට පහර දුන්නේ කියලා. ඉතින් ඊට පස්සේ වෙබ්ටර් කියනවා අද ඉඳන් ඒ රොබෝව මරණ එක ඔයාගේ ප්‍රථම රාජකාරිය කරගන්න කියලා. ඒ වෙලාවේ හියෝගෝ ඇලිටව මෝටර්බෝල් තරඟය බලන්න එක් කරගෙන යනවා. ඉතින් හියෝගෝ කියන විදියට නම් මේ තරඟය ජයග්‍රහණය කරන කෙනාට ස්කයි සිටි එකට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ එක්කම හියෝගෝ ඇලිටව අවුරුදු ගානකට පෙර පොළොවට කඩන් වැටුණු යානයක් ළඟට එක් කරගෙන යන දර්ශනයකට කතාව මාරු වෙනවා. ඉතින් මේ යානයේ ළඟට ගිය ගමන් ඇලිටට මේ යානාව සමග සම්බන්ධයක් තියෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙයා වතුරට පැනලා වතුර යටින් ගිහින් ඒ යානයට ඇතුළු වෙන්න හදනවා. මේ වෙලාවේ මෙයාට යානයේ තිබිලා අමුතු රොබෝ සිරුරක් වගේ දෙයක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ රොබෝ සිරුරත් අරගෙන ඊඩෝන් ළඟට ගිහිල්ලා කියනවා මට මේ රොබෝ ශරීරයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මට හිතෙන්නේ මේක තමයි මගේ මොලේ ක්‍රියාකාරීත්වයට ගැළපෙනම සිරුර කියලා. ඔයාට පුළුවන් නම් මේ ශරීරය මට නැවත සම්බන්ධ කරන්න. එහෙම වුණොත් මගේ නැතිවුණු මතකය ආයෙත් ලැබෙන්නත් පුළුවන් වෙයි කියලා මෙයා කියනවා. හැබැයි ඊඩෝන් නම් පොඩ්ඩක්වත් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා කියන විදියට මේ ඇලිටා හොයාගත්තු ශරීරය සෑහෙන්න කාලයකට කලින් නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදපු ෆුල් පවර් සෙට් පාර්ට් එකක් කියලා. ඒක නිසා ඒක ආයෙත් කැඩුනොත් හදින විදිහවත් ඒක හැදිලා තියන්නේ කොහොමද කියලාවත් ડોක්ටර් ඊඩෝන්ට අදහසක් නැහැ කියලා කියනවා. ඒ වගේම මේක ඔයාට සම්බන්ධ කරොත් ඔයා ගොඩක් දරුණු වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ඇලිටට හොඳටම ඊඩෝන් එක්ක තරහා ගිහින් මෙයත් හන්ට කෙනෙක් විදියට ලියාපදිංචි වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා හියෝගොත් එක්ක හන්ටර්ස්ලා විතරක් ඉන්න සමාජ ශාලාවකට ගිහින් එයාලට කියනවා ඔයාලා දැන් තනියම වැඩ කරා ඇති. දැන් අපි හැමෝම එකතු වෙලා ක්‍රෙවිෂ් කියන රොබෝව නවත්තලා දාන්න ඕනි කියලා. ඒත් ඉතින් මේ රොබෝව මැරුවට තෑගි මුදලක් නොලබෙන නිසා මෙතන ඉන්න කවුරුවත් මේකට කැමති වෙන්නේ නම් නැහැ. ඒත් එක්කම මෙතන හිටපු හන්ට කෙනෙක් එලිට ළඟට ඇවිත් අහනවා ඔයා වගේ පුංචි කෙනෙක් කොහොමද හන්ටර් කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්නේ කියලා විහිළු කරනවා. ඉතින් මේ වෙලාවේ හොඳටම තරහ යන ඇලිටා අර හන්ටර්ට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේත් එක්කම මේ සමාජ ශාලාවට ක්‍රෙවිෂුත් එනවා. හැබැයි මේ වෙද්දී මෙයා සෑහෙන අප්ඩේට් වෙලා තමයි ඉන්නේ. ඔන්න ඉතින් මෙයා මෙතනට ඇවිත් ඇලිටට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ඇලිටා සහ ක්‍රෙවිෂ් අතර දරුණු සටනක් ඇති වෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ ක්‍රෙවිෂ්ගේ අලුත්ම ආයුධයෙන්
එල්ල කරපු ප්‍රහාරයක් නිසා ඇලිටගේ ශරීරය කෑලි වලට කැඩිලා යනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන හියෝගෝ සහ ඊඩෝන් ක්‍රෙවිෂ්ට පහර දීලා එලවලා දාලා ඇලිටගේ ශරීරයේ උඩු කොටස අරගෙන ගිහින් අර ඇලීට කලින් ඊඩෝන් ළඟට අරගෙන ආපු රොබෝට සවි කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ ඇලිටට සිහිය ඇවිත් එයාට ලැබුණු අලුත් ශරීරය ගැන එයා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම එයාට කලින්ටත් වඩා ලොකු සැහැල්ලුවක් දැනෙනවා කියලා ඊඩෝන්ට කියනවා. ඒ වගේම ඇලිටා හියෝගෝට ගිහින් එයාගේ ශරීරය පෙන්නුවම එයාටත් ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම ඇලිටා හියෝගෝට කියනවා ඔයාට සාලෙන් වලට යන්න ඕනි උදව්වක් මං කරන්නම් කියලා. ඔයාට ඕනි නම් මගේ හදවත විකුණලා ඒකෙන් ලොකු ගාණක් හොයාගන්නත් පුළුවන් වෙයි කියලාත් කියනවා. මොකද මේකට පුළුවන් මේ නගරයට මාස ගානකට අවශ්‍ය වන විදුලිය ලබා දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ සල්ලි වලින් අපි දෙන්නටම සාලයන් වලට ගිහින් අඩු ගානකට තියෙන හදවතක් මිලදී ගන්න පුළුවන් කියලාත් කියනවා. මොකද හියෝගෝ එයාගේ රස්සා විදියට කරන්නේ අනෙත් අයට අවශ්‍ය යන්ත්‍ර කොටස් හොයාගෙන ඒවා විකුණන එක. ඉතින් කොහොම වුණත් හියෝගෝ නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. පස්සේ හියෝගෝ කියනවා නෑ ඒක හරියන්නේ නැහැ. හැබැයි ඔයාට මෝටර් බෝල් තරඟයට සහභාගී වෙලා ඒක දිනන්න පුළුවන් වුණොත් අපි දෙන්නටම සාලෙන් වලට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වෙලාවේ ඇලිටත් ඒකට එක පයින්ම කැමති වෙලා ඊඩෝන්වත් කොහොම හරි කැමති කරවගෙන තෝරා ගැනීම තරඟයට සහභාගී වෙනවා. ඉතින් මේ වෙලාවේ වෙබ්ට ඒ කිව්වේ අර තරඟය සංවිධානය කරන කෙනා තරඟකාරයෝ වෙනුවට කුලී මිනිමරුවෝ ටිකක් දාලා එලිටව මරවන්න තමයි හදන්නේ. ඒත් එක්කම මේ අතරේ එලිටගේ තරඟය බලන්න එන හියෝගොට මිනිස් රොබෝ කෙනෙක් අල්ලගෙන එයාගේ කෑලි ගලවන හියෝගොගේ යාළුවෙක්ව හම්බ වෙනවා. මේ වෙලාවේ හියෝගෝ මෙතනට ගිහින් මං අදින් පස්සේ මේ රොබෝලගේ කෑලි ගලවන වැඩේ නවත්වනවා. අපි හිතනවට වඩා මේක ගොඩක් නරක වැඩක් කියලා කියනවා. ඔයාටත් මොලයක් තියෙනවා නම් ඕක දැන්ම නවත් දාන්න කියලත් කියනවා. ඉතින් කොහොමරි මේ වෙලාවේ එලිටට එදා සමාජ ශාලාවේදී පහර දීපු හන්ටර් මෙතනට ඇවිත් එලිට එදා කරපු දෙයට පලිගන්න හියෝගෝව මරන්න හදනවා. හියෝගෝ එයාගේ යාළුවාගේ උදව්වෙන් මෙතනින් කොහොම හරිම පැනගෙන එනවා. මේ අතර එලිටගේ තරඟයත් ඔන්න පටන් ගන්නවා. කොහොමරි ඉතින් මේ තරඟයට සහභාගී වෙලා ඉන්න හැම කෙනෙක්වම තරඟ කරනවා වෙනුවට උත්සාහ කරන්නේ එලිටව මරලා දාන්න. හැබැයි ඉතින් එලිටව මරණ එක නම් හිතුව තරම් ලේසි වෙන්නේ නැහැ. මේ අතර හියෝගෝ එලිටට කෝල් එකක් දීලා කියනවා එදා ඔයා පහර දීපු හන්ට මාව මරන්න පිටිපස්සෙන් එනවා කියලා. ඒත් එක්කම එලිටා තරඟය නවත්තලා දාලා හියෝගෝ ඉන්න තැනට ගිහින් අර හන්ටර්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ පාරේ තියෙන දර්ශන තිරේක හියෝගෝ කියන්නේ මිනිමරුවෙක් එයාව මරණ කෙනාට තෑගි මුදලක් දෙනවා කියලත් දර්ශනය වෙනවා. එකපාරම මේ වුණ දේ හිතා ගන්න බැරුව එලිටා කල්පනා කරනකොට අර හන්ටර් ඇවිත් හියෝගෝට කඩුවෙන් අනිනවා. මේ වෙලාවේ හියෝගෝ මැරෙන්නත් කලින් එලිටා එයාව අරගෙන එතනින් යනවා. ඒ වෙලාවේ හියෝගෝ කියනවා අපිව පොලිසියනුත් වට කරගෙන තමයි ඉන්නේ. ඔයාට මගේ ඔළුව නැතිව නම් මෙතනින් එළියට යන්න ලැබෙන්නේ නැහැ කියලා. ඒත් කොහොම හරි එලිටා පොලිස් රොබෝවරුන්ගෙන් බේරිලා ගිහින් හියෝගෝගේ ඔළුව ඊඩෝන්ට බාර දෙනවා. ඉතින් මේ වෙලාවේ ඊඩෝන් හියෝගෝගේ ඔළුව රොබෝ ඇඟකට සවි කරනවා. මේත් එක්කම ඊඩෝන් කියනවා වෙබ්ටර් කියන්නේ තනිකරම බොරුකාරයෙක් කවදාවත්ම කිසිම මිනිසෙක්ව සල්ලි වලට ස්කයි සිටි වලට යවන්න බෑ. ඒ වගේම ස්කයි සිටි එකට යන්න පුළුවන් එකම ක්‍රමය මෝටර් බෝල් තරඟය ජයග්‍රහණය කරන එක කියලා කියනවා. ඉතින් ඊඩෝන් කලින් ස්කයි සිටි එකේ තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි එයාගේ දරුවගේ ප්‍රතිකාරවලට පහලට ආවම එයාට නැවත ස්කයි සිටි එකට යන්න බැරි වෙනවා. මේක ඇහුවම හොඳටම තරහ යන එලිටා හන්ටර්ස්ලට මුදල් ගෙවන ගොඩනැගිල්ල ඇතුළට ගිහින් ඒකේ ඉන්න රොබෝලවයි ඒ ගොඩනැගිල්ලයි විනාශ කරලා දාලා වෙබ්ටර්ව හොයාගෙන යන්න පිටත් වෙනවා. කොහොමරි මෙයා වෙබ්ටර් ළඟට යනවත් එක්කම වෙබ්ටර්ගේ රොබෝ ක්‍රෙවිෂ් ඇවිත් එලිටට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී එයාට තුවාලත් වෙනවා. මේ වෙලාවේ එයාට තුවාල වෙනවත් එක්කම එලිටට එයාගේ පරණ මතකයන් හැමදේම මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම එලිටා කියන්නේ මීට අවුරුදු ගානකට කලින් ස්කයි සිටි එකත් එක්ක ඇතිවුණු යුද්ධයට සහභාගී වුණු කෙනෙක්. කොහොමරි මේ සටනේදී මෙයාගේ යාළුවෝ හැමෝම විනාශ වෙලා මෙයාවත් කෑලි වලට වෙන් වෙලා අර පහළ කුණු ගොඩට වැටෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ ස්කයි සිටි එක පාලනය කරන නෝවා කියන පුද්ගලයා. ඒ වගේම එලිටට ඒ සටනේදී ලැබිලා තියෙන මෙහෙයුමත් නෝවව මරලා දාන එක තමයි. ඉතින් මේ නෝවට පුළුවන් එයාගේ බලයන් පාවිච්චි කරලා පහළ ඉන්න එයාගේ සංගයන්ගේ මනසට ඇතුළු වෙන්න. ඔන්න ඉතින් මේ වෙලාවේ එලිටට හොඳටම තරහ ගිහින් ක්‍රෙවිෂ්ට
හිතාගන්නවත් බැරි විදියට පහර දීලා මෙයාගේ කඩුවෙන් එයාව දෙකට කඩලා දාලා වෙබ්ටර්වත් එතනම මරලා දානවා. මේත් එක්කම හියෝගෝ සාලෙන් වලින් පහලට දාලා තියෙන පයිප්ප වගේ ඒවා දිගේ උඩට යන්න හදනවා. ඒත් මේ වෙලාවේ එලිටා එතනට ඇවිත් හියෝගොට කියනවා හියෝගෝ මේක උගුලක්. අපි කිසි කෙනෙක්ට සල්ලි ගෙවලවත් මේ බට දිගේවත් සාලෙන් වලට යන්න බැහැ. කරුණා කරලා මම කියන දේ අහලා ආයෙත් පහලට එන්න කියලා. ඒත් මේ වෙලාවේ හියෝගෝ පහලට එන්න කලින් නෝවා ස්කයි සිටි එකේ තියෙන ආරක්ෂක වලල්ල පාවිච්චි කරලා සක්‍රිය කරලා හියෝගෝ ඉන්න පයිප්පේ දිගේ පහලට එවන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් හියෝගෝ කෑලි වලට කැඩිලා යනවා. ඒත් එයා බිමට වැටෙන්න කලින් එලිටා එයාව අල්ලගන්නවත් එක්කම හියෝගෝගේ අලුත් ශරීරය ඒ තරම් ශක්තිමත් නැති නිසා එයාගේ අත කැඩිලා ගිහින් හියෝගෝව පහලට වැටෙනවා. ඉතින් මේ වෙච්ච දේත් එක්ක එලිටා සෑහෙන්න කනස්සල්ලට පත් වෙනවා. ඒක නිසා එලිටා හියෝගොට මේ කරපු දේට සාලයන් වලට ගිහින් හැමෝම ඉවරයක් කරනවා කියලා හිතාගෙන මාස ගාණක් තිස්සේ මෝටර් බෝල් තරඟයට තරඟ කරලා සාලයන් වලට යන්න අවස්ථාවක් උදා කරගන්නවා. ඉතින් ඊට පස්සේ එලිටා ස්කයි සිටි එකට එයාගේ කඩුව දික් කරන දර්ශනයකින් එලිටා බැටල් මූවි සීරීස් එකේ පළවෙනි මූවි එක මෙතනින් ඉවරයක් වෙලා යනවා. ඉතින් මේ එලිටා මූවි සීරීස් පෙළගැස්මේ දෙවනි මූවි එපිසෝඩ් එක 2025 කිව්වේ මේ අවුරුද්දේදී රිලීස් වෙනවා කියලා මං ඔයාලට කලින් කිව්වනේ. හරි ඒක රිලීස් වෙච්ච ගමන් අපි ඔන්න රිවිව් එකකුත් අනිවාර්යයෙන්ම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. හරි ඔන්න එහෙනම් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ජය වේවා.